ඉතින් මේ තියෙන DH WhatsApp Ultra කියන WhatsApp mode එකේ අලුත්ම updated version එක. ඉතින් මේක link to device 100%ක් වැඩ කරන WhatsApp mode එකක්. හරි ඉතින් වැඩි කතා නැතුව අපි බලමු මේ WhatsApp mode එක කොහොමද use කරන්නේ මේක කොහොමද link to device කරන්නේ වගේම කොහොමද මේක සම්පූර්ණ setup කරගන්නේ download වල ඉඳන්ම කියලා. හරි වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. Hello guys, welcome back Data Hackers official YouTube channel. හරි ඉතින් app එකේ download link description එකේ තියෙනවා. ඉතින් ගිහලා ඔයාලට app එක download කරගන්න පුළුවන්. download කරාට පස්සේ මෙන්න මේ විදියට DH WhatsApp කියලා මේක install කරගත්තා පස්සේ මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. ඉතින් අපි WhatsApp mode එක මෙන්න මේ විදිහට open කරගමු. මේ විදිහට open කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් WhatsApp එකේ. ඉතින් ඔයාලා allow කරගන්න තියෙනවා allow කරගන්න නැත්නම් not now දෙන්න කැමති දෙයක් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි WhatsApp mode එක පෙන්නන්නේ. මෙතන මේ agree and continue කියලා තියෙනවා. අන්න එක click කරගන්න. ඒක click කරලා අපිට බලන්න පුළුවන් මෙන්න මේ වගේ link as campaign device කියලා option එකක් තියෙනවා. නැත්නම් මෙතන dot තුන click කළාත් එතනක් තියෙනවා link as campaign device කියලා. මේ option දෙකෙන් කැමති එකක් මේ විදිහට click කරගන්න ඕනේ. click කරන්න කලින් අපි අපේ normal WhatsApp එකේ තියෙනවානේ අන්නේ normal WhatsApp එක open කරගන්න. normal WhatsApp එක open කරලා අපි කරන්න ඕනේ මේ dot තුන click කරගන්න. ඊට පස්සේ link device කියන එකට ගිහලා මෙතන දෙන්න ඕනේ link device කියන එක. මෙන්න මේ තියෙන අන්න එක click කරලා අපිට මේ use mobile එකට click කරලා පස්සේ pattern එක හරි pin එක හරි ගහන්න එනවා. ඒක මේ විදිහට දෙන්න. ඊට පස්සේ අපේ cam එක open වෙනවා. cam එක open වුණාට පස්සේ දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට යන්න අපේ අර GB WhatsApp GB නේ DH WhatsApp Ultra එකට. ඊට පස්සේ මෙතන link as campaign device කියලා තියෙන අන්න එක click කරනත් එක්කම වෙන phone එකක් අරගෙන කාගේ හරි phone එකක් අරගෙන මේ එන QR එක photo එකක් ගහගන්න ඕනේ. photo එක ගහලා ශනිකව ඒ phone එකෙන් open කරගන්න. open කරලා මම මේ කරන විදිහටම අර normal WhatsApp එකේ මෙන්න මේ විදිහට QR එක scan කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට QR එක ඇල්ලුවාට පස්සේ අපිට බලන්න පුළුවන් login කියලා වටනවා. ඊට පස්සේ අපි DH WhatsApp Ultra එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් WhatsApp mode එක මෙන්න මේ විදිහට link වෙලා මෙන්න මේ වගේ දෙයක් වෙනවා. හරි ඉතින් ඊට පස්සේ link වුණාට පස්සේ බලා ගන්න පුළුවන් පොඩි වෙලා විනාඩියකින් වගේ මේ වගේ installing කියලා වටනවා. ඊට පස්සේ අපි බලමු installing වුණාට පස්සේ කොහොමද WhatsApp mode එක පෙන්වන්නේ කියලා. හරි ඉතින් මෙන්න මේ විදිහට WhatsApp mode එක open වෙන්නේ. open වුණාට පස්සේ DH WhatsApp Ultra V 14.1 කියලා තියෙනවා base එක මේ විදිහට අපිට පෙන්වනවා 2025.28.79. ඊට පස්සේ ඇඩ්ලා තියෙන features ටික වලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් version එකේ. හරිද? උඩම තියෙනවා DH WhatsApp Ultra by කවිස්ක සංදීප කියලා. හරිද? ඊට පස්සේ මෙතන වට ක්ලික් කරලා මෙතන පුළුවන් Telegram channel අරවට මේවට join වෙන්න. හරිද? ඊට පස්සේ මේකේ මෙන්න මෙතන home එකේ මෙන්න මෙතනින් පුළුවන් slide view එක අපිට බලන්න පුළුවන් WhatsApp mode එකේ slide view එක තමයි ඔය තියෙන්නේ. ඊට පස්සේ මේ dot තුන ක්ලික් කරලා මේකේ setting වල කියලා මම ඉස්සෙල්ලාම app info එක පෙන්නන්නම් WhatsApp mode එකේ මෙන්න මේ විදිහට app info එක අපිට බලා ගන්න පුළුවන් version එකත් එක්ක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ app info එක. හරිද? ඉතින් package name තුනක් තියෙනවා මේ com.dh com.universe.messenger com.gb WhatsApp. ඉතින් ඔයාලට ඒ තුනෙන් කැමති එකක් download කරගන්න පුළුවන්. මොකක්ද download කරත් අවුලක් නැහැ. තුනම සුපිරියට වැඩ කරනවා. ඊට පස්සේ මෙන්න මේකේ මෙන්න මේ විදිහට මම setting වලට ගිහලා පෙන්නනවා. setting වලට ගියලා අපිට බලා ගන්න පුළුවන් privacy එක මේ විදිහට උඩම තියෙනවා DH WhatsApp Ultra කියලා. ඒක click කරලා පස්සේ මාව contact කරගන්න පුළුවන් මෙතනින් ඔයාලට කැමති විදිහට. ඊට පස්සේ privacy and security features set එක ඊට පස්සේ themes ඊට පස්සේ ultra features වලට ගියාට පස්සේ එතන බලන්න පුළුවන් antivirus features set එක ඊට පස්සේ more features button set එක ඊට පස්සේ voice duration button set එක මේ විදිහට ඊට පස්සේ slide view and card view කියලා තියෙනවා slide view එක customize කරගන්න පුළුවන් මෙතනින් ඔයාලට කැමති විදිහට card view එකක් වුණත් මෙතනින් දා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ගිහිල්ලා stock color වලින් මේ විදිහට කැමති color එකක් දාලා card view එක දාන්න පුළුවන් slide view එක උනත් මෙතනින් කැමති එකක් දාන්න පුළුවන් මම මේකේ simple card කියන එක දාගන්න ඊට පස්සේ මේ විදිහට back කරලා පෙන්නන්නම් දැන් අපි WhatsApp mode එක මොන වගේද කියලා ඉතින් මේ තියෙන simple card slide view එකේ විදිහට slide view තුනක් තියෙනවා කැමතියක් දාන්න පුළුවන් මේ card view එක අපිට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට හරි ඔය විදිහට තමයි WhatsApp mode එකේ set එක තියෙන්නේ ඊට පස්සේ මෙතනට ගියාට පස්සේ 3D effect list effect ඒ set එක ඊට පස්සේ fall in effect තියෙනවා ඊට පස්සේ WhatsApp mode එකේ universal මේ විදිහට තියෙනවා ඊට පස්සේ home screen conversation screen notification message management setting media backup and restore waste cleaning ඊට පස්සේ DH widget එක තියෙනවා අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට ඊට පස්සේ about එක මේ විදිහට බලා ගන්න පුළුවන් ඊට පස්සේ about එක credit එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් හරි ඊට පස්සේ මෙතනින් back වෙලා ඊට පස්සේ අප්ඩේට් වල change log ඉස්සෙල් දැක්කම ඔන්න ඔය විදිහට අප්ඩේට් WhatsApp එකේ වෙන නිසා කිසිම අවුලක් නැහැ අප්ඩේට් කරන යටින්ම share කරගන්න පුළුවන් WhatsApp mode එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි DH WhatsApp Ultra V 14.1 කියන අලුත් සුපිරිම අප්ඩේට් එක තියෙන්නේ. ඔයාලා use කරලා බලන්න download link description එකේ තියෙනවා. ඉතින් app එක download කරගන්න. එහෙනම් කොල්ලෝ තවත් අලුත් වීඩියෝ එකක් හම්බෙමු. අදට ගිහිල්ලා එන්නම්.